හරි බයි ඉතින් ඔන්න ඉතින් අදත් අවුදාන ගේමින්. හරි ඉතින් අද ඉතින් ගෙන ආවි මොකක්ද කියලා බලමු ගිහිල්ලාම. යමු ඉස්සල්ලාම කෝ ගේම් එක අඩු ඒ වරින්. කෝ බං අඩු. හරි යාව මචං. හරි ඉතින් මේ අපේ හාවෙක්ගේ සීන් එකක් තියෙන්නේ හොරර් ටේල් කියලා. හරි මේ සුපිරිම ගේම් එකක් මේකේ ගේම් තුනක් තියෙනවා අපිට. අපි දාම 1 එක කියන්නේ 2 එක 3 එක ගහලා 1 එක ගහමු. මොකද මම හිතන්නේ අන්තිම වෙනකන් අපි ගහන්න බලමු. මම අද මේ කියන්නේ ෆුල් වීඩියෝ එකක් දෙන්නේ නැහැ. ෆුල් වීඩියෝ එකක් නම් කොහොමද දෙන්නේ නැහැ. මේ මම ඉස්සලා දන්නේ නැහැ මේක මොකද්ද කරන්න ඕනේ කියලා. අපි නිව් ගේම් එකක්. මට මොකක්ද easy normal hard කියලා තුනක් තියෙනවා. අනිත් එක ghost කියලා එකක් තියෙනවා. ළමයි දෙන්නේ මිසින් දිලා මං හිතන්නේ. ඔව්නේ. I play them. ස්ටෝරි එකක් යනවා. එම්මත් තමයි ස්ටෝරි එකක් යනවා මට සිටි ආන එක නවතුණා. සද්ද පොඩ්ඩක් කඩි කරගමු ගැම්මට. 1999 USA වල මොකෝ දන්නේ කේස් එක ඉස්සරහා මොකක්ද එකක් තියෙනවා නෝට් එකක්. මට බිලී කියන්නේ කවුද? බිලී කියන්නේ මෙන්න මූද කොහොද මං හිතන්නේ. ආව බිලී කියන්නේ මූ තමයි. මූත් මිසින් වෙලා ගමේ කට්ටිය මුන් තව එකෙක් කොහෙනවලු. එහෙම සීන් එකක් කියන්නේ මුන්ගේ අම්මයි කවුද? එහෙම සීන් එකක් තමයි කිව්වේ. අම්මට එකපාරින් දොර ඇරලා මං ඉතින් වෙන කොහෙන් හරි යන්න. අටවල මේ මොකද්ද මේ පාර? පොඩ්ඩක් එනවා. සවුන්ඩ් ටිකක් අපි පල්ලෙහාට දාමුනේ. වයිට් බේඩ් සීන් එකකුත් තියෙනවා. අපි හයි දාගෙන ඉන්නේ. ඒක උත්තර බායක් කියලා පොඩ්ඩක් වැඩි කරගමු. මෙතන දාමු. ඕ හරි අපිට මොකද්ද ඉස්ලාම් කරන්නේ බල්බ් එකක එක බලවල මොකක්ද දන්නේ අම්මට බිත්තර ටිකක් හොයන්න තියන්නේ කොහෙන්ද මේ මෙතනින්ද ඔය කො බිත්තර අරක කැරගෙනවා එහෙම දිවට ඒ දන්නේ අම්මට කුකුල් වෙන්නගේ බිත්තර තියනවා කියන්නේ මේක අම්මට මේ තියෙන්නේ මම බඩු බිත්තර ඒකනේ බෑනේ අපිට අරන් ඉමුනේ ඔක්කොම ටික කියනවා අම්මට වහලේ යන්න ඕනේ යනකොට අමතක කරන්න නෑ. මේකට කොහොමද බිත්තර ඉන්නේ? එයා වැත්තේ කුකුල්ලෝ ඒ කියන්නේ මේ නෑ කූඩුව තියනවානේ. හරි. අන්න වැහුණා. අපි ගත්තා ගියා. ඔය එක ඉන්නනම් වරින් පයින් ගහ ගන්න වරින්. ආව වගේ ඉන්නවද දන්නේ මේක ඇතුලේ. මන්න ජීවිතේට ගහලවත් නෑ. හරි මොකද්ද බං අත? උතුරටන් කියන්නේ. මේ මොකද්ද මේ? මම හැංගෙන්න පුළුවන් කියන මොකෙක්ද මේක ඉන්න කියන්නේ. මොන දොරන්නේ බයි කර ආඩු යන්න පුළුවන්. ආඩු බෑම. ජෙට් එක මෙන්නත්නා. අපි අර ටික වැහුනේ නෑ නේ ආඩු. ඔබ වහල් නෑ කියපන් වහල යන්න ඕනේ නෑ. කැම්මද? මේ මගේ වෙන්නද මං හිතන්නේ. වහපන් යහෝ යම. ඊපස්සෙන් කවුරු එනවද නෑනේ. හරි යම. අම්මට උගාර මොකද බං අර? ඒ ගොච්චිලාද බං? ආනේ ගොච්චිලානේ වෙනම එක්ක. අරකනේ අරක. ආමේ බයිසිකලෙට දාන්නද කොහොමද තියෙන්නේ? අම්මලා ඒක දැම්මා. එහෙනම් මැප් එකක් තියෙන්නේ. අම්මලා මේකෙන්ද යන්න දෙන්නේ? යමන් කොහෙද? අර ට්‍රී හවුස් කියන්නේ උලද්දී ට්‍රී හවුස් වල නම් යනවා පැදගෙන මූ ගැම්මට ස්ටෝරි එකක් යනවා අඩෝ හාවික් ඒ මොකද වංගේ හාමිනිහෙක් නේ වෙන්නේ මොකද දන්නේ නැහැ සීන් එක මොකද දන්නේ බලමු අපි ස්ටෝරිය බලමු ස්ටෝරිය ඒ මොකද බං මේ පාර ඒ මේ දොරේ හත ගහලා තියෙන අනිත් පැත්තට
මොකද ගඩලුවක් තියෙනවා. අම්මා අර පැත්තේ පොරවක් තියෙනවා බං අර. තව මොකක්ද යත් නෑ නේ මේ මොකද්ද කොහෙද? හැමදාම පිටු තියෙන වගේ මොකක් හරි හරක් කියලා සීන් එකක් තමයි තියෙන්නේ. මේ මොකද්ද මේ? ඒ ටිකේ යන්න පුළුවන් නෑ නේද? අම්මා අතන කැන්න ගියහන්කෝ. මේ මොකද්ද මේ? එමා කියලා ගෑනුනා මේක මං හිතන්නේ. දොරේ යන්න බැහැ. ආයෙ ගම මෙතනින් කැන්නේ. මම අපි පාත්‍රලා ගමු. මල්ලි මේ මොනවද මේ? මේ මොකද මේ වෙන්නේ? අර කවුද අර? නැතර මොකක්ද තියෙනවද? මම දන්නේ නැහැ කවුද කියලා නා. නමක් ගමක් දන්නේ නැහැ හැබැයි හාමිනියෙක්. මේ මොකද්ද බම් මේ කියේ? මේ මොකද්ද බම් මේ හම්බුනේ මට? අන්න මෙතන මිටියකුත් තියෙනවා. මේ මොකද්ද බම් මේ? මොකක්ද දන්නේ නැහැ බං කරන්න තියෙන්නේ. අර වෙනවා හැබැයි. උවෙන් හිමීට එන්නේ හැබැයි. අවුලක් නැහැ නිසා. දුවගෙන එන්නේ නැහැ නේ අවුලක් නැහැ ඒ නිසා. අංගෙන්න පුළුවන් නේ මෙතනක් තියෙනවා. මොකද බං? උතර ෆ්ලෑෂ් බෑක් එකක්ද? ලයිට් දාගෙන මොකක් කරන්නේ? ඔයි. මං හිතුවේ මේක ඇල්ල මෙතනට හරියනවා. අර වීම් කෙට්ටි. අඩෝ දැක්කද කොල්ලා මොකෝ වෙන්නේ? කොල්ලා නෙමෙයි හාවෙක් නේ. හාවෙ මොකෝ වෙන්නේ? දැන් මොකක් කරලා බලන්න ඇත්තිනවනේ. බලන්න මොකද අපියා. නැත්තම් මම කරදරයක් වෙනවා. කොහින්ද බං මං යන්නේ? මගා විදිමක් උත් තියනවද? ඈ? ඒ මොකද කොයින්? නගිමු ගැම්මට. මොකද ඊවස් වෙනවා ඈ. ගැම්මට පැන්න. අන්නේ. ගැම්මට පයින්න ඕනේ. මොකක්ද කරන්නේ? අර බයික් එකේ ඉන්නේ. මේ මොකද්ද බං ඒක? කොහොමද බිම දාන්නේ මොකක්ද බං? නෑ මන්ද මට ඒක තේරෙන්නේ අතන දීප මිටියක් අපි ඒකේ මොකක් හරි කිල් මාට්ටක් ගහමු. කොහෙද මිටිය තිබ්බේ මට ගන්න යකෝ. ආත උඩනේ තිබ්බේ අපරා මේ වටෙන් යන්න තිබ්බේ. මේ කෝඩුවකුත් තියෙන කාවල් දාලා දන්නේ නැහැ මුයින්නේ. මම මේ ෆුල් ගේම් ප්ලේ වීඩියෝ ගන්න නෙමෙයි කරන්න අන්න ඒක මතක් කරන්න ඕනේ. හරි මම ඉතින් channel එක subscribe කරලා තියාගන්න. මම මේ දණ්ඩ විතරයි ගහන්නේ. මොකද්ද මම දන්නේ නැහැ. හරියටම ගහන්න තියෙන හාවත් නෑ මේ පැත්තේ. අම්මට කියලා කටගාසිට ගා ඉන්නවා කියන්කෝ. මම මේකේ මෙහා පැත්තට යන්න පුළුවන් යකෝ. කො බං ආවා. කොයි කොහා. හාවෙක් කදන්න අපි එන මුඩට අඩෝ වයි බං කෝ බං හාවා හිටියේ නෑනේ බං ඌ අඩේ බලවල කරන්න එපා හොඳේ ඈ ඌ ආයෙ මෙතනින් වහලා නේද දෙන්නේ උඹට කනට දෙක කාය ගැහුවා කොහෙන්ද ගැහුවා අන්න තනින් කෝබ ඉමු නෑ කියපන්කෝ උගේ ආච්චිට හාගෙන මම මිටියක් තට්ටුවම මේ මිනිහර මේ හාපැටිය කියන්නේ දැන් මම මිනිමරු හාවෙද්ද කොහෙද මිටිය ගත්තා මචං මිටිය අර මාරු වෙනවා සීපි මම කොහේ හරි ඉන්නවද දන්නේ නැහැ පිටිපස්සෙන් ඇවිල්ලා ගැහුවා හැබැයි සද්දයක් බද්දයක් නැහැ ඊවර පරස්කා නැග්ගා මෙතන කැඩුවා මට හිතුණා හැබැයි එතන තමයි කනන්න තියෙන්නේ නැත්නම් උනාට තියෙනවා අම්මට රෝදයක් තියෙනවා ඔයාලා දන්නේ නැහැ රෝදයක් මේක ට්‍රී හවුස් එකේ මුන්නේ මොකක්ද ඒ මොකද මට ඇහුන්නේ අරන්න පැන්න බයික් එකේ රෝල් දැම්ම ගැම්මට මේක දාගන්නද බං මොකක්ද මේක අනේ මාළු බාන සීන් එකක් තමයි බයික් එකේ එක දෙමෙන්නේ පුළුවන් බං දාන්න මිටිය තෝනෙත් දන්නේ නැහැ නේ බං කමන්න ආයෙ ඉන්න පුළුවන් බං දැන් යමන් අනේ ඒකට නෙමෙයි යන්න ඕනේ. අපි දැන් ඉන්නේ එතන. දැන් යනවා ට්‍රී හවුස් එකට. මං ඉතින් මෙච්චර ට්‍රී හවුස් එකේ වගින්නේ කියලා. මුගේ ආච්චි මු මාර බඩුවන්නේ.
පට්ට ප්ලේස් එකේ වුණාට මට ඒක හිතලා ඇල්ලුවා. අම්මට ගෑප් තියෙනවා ගැම්මට. අරුයි ගෙදර එන්න ඕනේ මං හිතන්නේ. මේ මොකද්ද මේ? ඒකත් අර ඉගෙන තමයි. මු ගෙදර ඉන්න මේ හමුදා මොකක් කරගෙන ඉන්නේ නැත්නම් ඉලක්කර ගහන පොදුනක් ගන්න අම්මට බයච් පරමංගි හාවා කියලා. මම ස්ටෝරි ස්කිප් කරනවා සාමාන්‍යයෙන් මම මේ ස්ටෝරි බලන්න ඔච්චර දිගක් බලන්න කැමති නෑ. හරි මචං මම අපිට ඔගොල්ලෝ ගන්න බෑ දැන් ඔගේ එක වෙන්න ඇති. මම ඔබ ගාව තියෙන බඩු මුකුත් නැද්ද? මොකක්ද මේ? අම්මට කම්මට මේ වෙන බඩු ටිකක් ඕනේ අපි. දැන් මක්කල්ලමු අපි. අවශ්‍ය පැන්න කියලා. පැන්න බම්ම මගුල් කරනවා. දැන් මචං ආවනේ. ඒ නිසා මට සන්තෝෂයි. දැන් මචං ආවනේ. ඔයෙත් නෑ මචං ආවා. මොකක්ද දන්නේ හරියම කරන්න නම් තියෙන්නේ. මේ එකම තැනනේ බං ගාර අම්මරු ඈ ඒ මෙතන තාවනේ බං මේ මූ මෙතනටත් ඇවිල්ලා මල මාරද බං අනේ මරන්න බෑ මූ මෙතනටත් ඇවිල්ලා මල කාටද මුත් එක්කම මූ මරලා මං කුලඩි පරේ මල කාටද බෑ බලන්න මූ මෙහෙටත් ඇවිල්ලා ඉපාර සෑනසිල්ල පොඩි ගැම්මක් අල්ලන්න ගිහි කොහෙද මූ එතනටත් ඇවිල්ලා දින්නේ ඉතනවා කන බලන්නේ මම හිතනවා ගන්න මොකක්වත් තියෙනවා ගන්න මොකක්වත් ඊතලයක් හදලා උඹට ගහලා ඉන්න කියලා අම්මට අන්නේ කො මොකක්ද තියෙනවා ඕක පුටුවක් කියනවා ඕක නගුලක් කරන්න මේක මොකටද මන් තියෙන්නේ මේ බඩු මොකක් හරි ගන්න දෙනවා දැන්නේ නේද අතර මොකක් හරි දී දෙනවනේ ඒක යන්න බෑ ඒකත් ඉතින් මම ෂුවර් නෑ බා हावगे यादने मन तप सत्य षुवर करने अब चैनल सब्सक्राइब कर वंदे हावे कलिंग हमने अपने मुँह में वटेना बंगा गंडे नद मम्मी और इक लोग बा तक नहीं सर मोक नहीं बैठी ආංගරුවන ඉතින් ස්පීඩ් එක වැඩි වෙනවා නේ බම්මා වල දෙයි දැන්නේ ටයර් එකකුත් තියෙනවා කොහෙන්ද ඔය ටයර් පදින්න බෑ අන්නරු වෙනවා අපි කඩාගෙන වරෙන් බලන්න ළඟට වරෙන් බලන්න ඔබ ළඟට ගහන්නද නැහැ නේ අඩෝ දැනගනිම මොකಾದ කියලා හරිද ඔබ දන්නේ නැහැ මම මොකಾದ දැන් තියෙන්න හොඳයි නැත්නම් කරනවා දෙ ගන්න ඉන්න හොඳයි නැත්නම් මම කරනවා මං මෙහෙන් එන්නේ මම මෙහෙන් එනගෙන මං අහින් යනවා මම එනකොට අම්මා එනවා කියපන් අරකම නිබා එන්නේ නිබම් මු අම්මට උඩු ඒ බං ඒක බය වෙනවා බං පොඩ්ඩක් ඒ කෝවම මට පේන්නේ නෑ නේ බං ඒ මොකද මේක අම්මට මේක දෙපැත්ත වල කලන්න දින හරිය මම දන්නවා මචං වෙනුව කරුණා ටොකස් නෑ මේක තේරෙන්නේ නෑ බං මේ සිරාට මට මේක තේරෙන්නේ නෑ මොකද මේ කියන්නේ ඒකෙන් අර නෑ යමන් මට දැන් ගොඩක් තැන් වලට යන්න පුළුවන් බා ස්ටෝරි යන්න ඕනේ නෑ බොරුවට යමන් ගැම්මට අරෝගේ තැන්ට යන්න ඕනේ මං හිතන්නේ ඔව් ඕගේ තැන්ට තමයි අපි යමන් ගැම්මල් ළඟින් හරි කියනවා ඒ ඌ ඉස්සර හිටියනේ බා ඒ උඩ මොකද වෙලා තියෙන්නේ මේ මංගගේ සිරාවට මේ අරු ඇනලා කියලා බා සිරාවට මේ තිබ්බේ හැම
නම් ඕවා මරනවා ගෙලින්ම ආයෙ අඩේ පෙට්ටි තල්ලු කරන්න පුළුවන් නේද මේ ටැක්ටර් කරන අර හප්පුලු බා ඉතින් ආතලෙට වගේ අර ගම්මඩ මොකක්ද දන්නේ මේ කරන්න දෙන්නේ දන්නේ නැහැ කො මේ කරන්න දෙන්නේ ආවා ඉන්නද බං මේ පොඩි අංචිලි වැඩක් දාපු එක අර ගම්මඩ මන්නම හායි පේන්නේ නැහැ හැබැයි අවුලකුත් නැහැ පදින්න බෑ පදින්න පුළුවන් මේ මට වෙලාවක් නැහැ අපි යන් ගම්මඩ ආවා එන්න ඕනේ යකෝ ඉස්සරහට මේ වෙලාව මට සිහිනක් කයි ආයේ නැහැ ඒ පොඩ්ඩෙම මේ මොකක්වත් කරන්න බෑනේ බා තෝ මේ ගැන මම අම්මට ඕවා මූ එන්නේ මේ ඩෝමි සාධ්‍යයන් තියන් ඉන්නේ බෑ ඔබට ගඩලකින් කිලිනවද නෑනේ එහෙම බැරිද දන්නේ නේද අපේ ගඩලක් අරන් එන්න තිබ්බේ වෙනකොට අම්මට ගඩලක් තියෙනවා බා ඒ ජම්ම වරින්යකෝ ඔබට ගහන්න මොකෑල උණිය අමුතු සාද්දයක් දැම්මේ ඌට මම ඊසාදි දැම්මේ වරෙන් බලන්න ඔබට ගහන්නේ ආයේ නෑ උඩ මල පැන්නද ඔයාලට මං හිතන්නේ චකුලු මචං කැරෙන දුවමු සොඳුර දුවමු කොහොම වරින්යකෝ දෙන්නන්තක බය නැස අදහදියට මේ මූය යන බං මගුල මරනම් පේන්න බැරි එකනේ අපි අතනින් හරි ගඩල ගත්තේ කොහෙන්ද මෙන්න මෙහෙන්නේ අනිත් පැත්තෙන් නේ මේ තියෙන ගඩල පොකුරම්ම අතනින් ගියා අර විදිහට මේ මගුල මූ වෙනවනේ බං මේ මූ වෙනවා බං වරේ I can see you උඹට දෙන්නේ අම්මට එනවා කියපන් මේ මූව වෙන තරකට යවමු බං මෙතනට තව මම මෙතන හංගින ඉස්සරහින් වරින් බලන්න ඒ උමාව දැක්කද කොහෙද බං එනවා අඩු එනවා මචං එනවා මචං අවුලන්නේ ඌ කව හැබැයි පොරවකුත් තියෙනවා මචං මුත්තන් ඒ පැත්ත නෝනේ කොයන්නේ මල කඩදරයක් වුණා නේද ඌත් ඒ පැත්ත නෝ බං ගියේ මූවි මාදන් සෙට් එකේ කෙලින් මේ පැත්තෙන් මූවි බලන්න මේ පැත්තෙන් ගියොත් දන්නේ බං හවු වෙන්නේ අම්මට ඔව් බං මට හිතුණා එයා යාර වරේ ඒ කොහෙද බං අර විතර කිව්ව මතක නැහැ නේද මේ මෙහෙණේ බං තිබ්බේ ඒක අම්මට ඒ පාර මූ වෙනවා කියපන්කෝ ඉතින් ආච්චිට හාල් කරනවා දැන් මම උතන්ට ඇවිල්ලා බලන්න උඹට මන් දාව වෙට්ටු කොහොම සැපද සැපද කියලා අහන්න ඕනේ නැහැ මොකද මට නම් කිව්වෙත් එහෙම මල කෙලිය ඒතෙන්ද ගහන්න බෑ නේද පොඩි දන්නේ අම්මට කිලිනවා වරි තොට ගහන දෙන්නේ අම්මට සිලින මෝ එනවා කියපන් කට වහන් ඉඳපන් යකෝ අම්මට මූ පැත්ත වෙනවා
ඒ මූණක් මල හතරයක් බම් මරන මචං ඒක අරගත්ත ගැම්ම කෝ බයි පාර මූණේ අම්මට ටොමි අර ඉන්නේ බෑ ටොමි මම යකෝ උරේ රියවගේ නෙමෙයි මම මූණේ කඩාගෙන ඉන්නේ මම ප්‍රශ්නේ මට ඉන්නේ මූණේ හොරෙන් බලමු මචං දුවනවා ගියපන් කොයි අමුඩ සාදල දුවන්න ඔබ දැනගන්නේ මම බය කරන්නේ උඹට දුවන්නේ හැරෙද මල කාටද කොහොමද ඒක යමු එනවා මේ උනා මේ වැරදිලා මේ පාසන් කාපු එකක් දාන්න තමයි මරි වස්සෙන් ගිරවන්නේ හරි අද නම් අතේ මාත් දුන්නා නේ තේ අතේ මාත් නේ වලින් බන්න කන පැලෙන්න බල ගහන්න තිබුණා ආවගම අපි අර ඔයාලා නිකන් කාමරයක් ඉස්සරහ ගියා මේ ෆුල් ගේම් ප්ලේ වීඩියෝ එකක් ගේන මගුලක් නෙවෙයි ගියා करने हैं उठा हुए अंदर बाहर ini macam udah tahu na video keluar ini kira macam arti kia kau itu bye kami subscribe kalau dia nanti like kita lagi bye kalau